වැස්සත් එක්කම වැස්ස දවසක අපි යමු අද කන්න හමශුෂියකට. හයි හයි හෙලෝ කොහමද ඔයාලට? අද අපි යමු කන්න හමශුෂියකට. සුෂි තැනක් අචලට ගිහින් බලමු කොහොමද මේකේ සුෂි එන්නේ කියලා. මේකත් ඉතින් බෙල්ට් එකේ එකක් තමයි. අචලට ගිහින් බලමු. ඉතින් ඇතුළට ආවහම ඔන්න ඔය විදිය තමයි තියෙන්නේ. ටේබල් වල නම්බර් කරලා තියෙනවා. ඉතින් ඒ නම්බර එක මැෂින් එකෙන් තමයි අපිට එන්නේ. ඒන නම්බර එකට අපි ඉඳගෙන ඉන්නවා. එතකොට ටැබ් එකෙන් තමයි මෙතනත් ඕඩර් කරන්න තියෙන්නේ. මේකෙත් ඉතින් එන්නේ බෙල්ට් එකේ. හැබැයි ඉතින් අර කලින් අපි ගිය එකක වගේ කෝච්චියෙන් නම් නෙමෙයි. ඔන්න ඉතින් හාහා පුරා කියලා ටැබ් එකෙන් ඕඩර් කරාම ආව අමු මාළු කෑල්ලකුයි යටට බත් ඩිංගිත්තකුයි. ගොඩක්ම තියෙන්නේ ඉතින් මෙතන අමු මාළුනේ. ඩිස්ප්ලේ එකෙත් ওই විදියට පෙන්වුම් කරනවා. මේ විදියට සෝස් වර්ග කීපයක්ම තියෙනවා. තව කෑලි මිරිස් තියෙනවා, ලුණු තියෙනවා. මිරිස් මදි නම් මිරිස් දාගන්න පුළුවන්, ලුණු මදි නම් ලුණු දාගන්න පුළුවන්. තව ඉතින් මෙතන මච්චා පවුඩර් තියෙනවා. උණු වතුරේන ටැප් එකක් තියෙනවා. මච්චා ටිකක් දාගෙන කප් එකකට උණු වතුර දාගත්තන් පස්සේ නියමයි. ඕවට නම් charge කරන්නේ නෑ ළමයි. මෙතන කූරු දෙකෙන් කෑමක් තමයි තියෙන්නේ. හෂි තියනවා ඇති වෙන්න ඕන තරමක් පෙට්ටියක. ඉතින් හෂි වලින් වැඩක් තමයි මෙතන තියෙන්නේ. හෂි වලින් අල්ලගන්න අමාරුයි නම් සුෂිය ඉතින් අතින් උනත් කන්න පුළුවන්. කවුරුවත් ඕක බලන් ඉන්නේ නැහැ. අමු මාළු කියලා කිව්වට ළමයි මේක පොඩ්ඩක් ෆ්‍රයි කරලා තියෙන ඒවත් තියෙනවා. ඉතින් මේකට සෝස් පොඩ්ඩක් දාගෙන කෑවහම හැබැයි හරි රසයි. මෙන්න ටැබ් එක. ටැබ් එකේ තියෙනවා ආයිම නෑ. ඇත්තට මෙන්න සුෂිය වගේම තමයි පික්චර් එකේ. ඒක නිසා ආයි වරදින්නේ නෑ. මේ විදියම එකක් තමයි එන්නේ කියලා හිතා ගන්නයි තියෙන්නේ. එතකොට ටැබ් එකේ පික්චර් එකට යටින් ගානක් තියෙනවා. ඉතින් එතකොට ගණන් අහහා ඉන්න දෙයක්වත් නෑ. ඊට අමතරව මෙතන ඩිස්ප්ලේ එකකුත් යනවා. ඩිස්ප්ලේ එකෙත් වැටෙනවා. පික්චර් එකත් එක්ක යටින් නම. නම නම් වැටෙන්නේ ජපන් වලින් හොඳේ. කලින් මට කියන්න බැරි වුණානේ අපේ නම්බර් එක නම්බර් 22. ඉතින් ටේබල් එකේ නම්බර් එක 22. ඔය විදිහට ටේබල්ස් වල ගහලා තියෙනවා. 32 31 ඔය විදිහට ටිකට ටේබල්ස් වල තියෙනවා. අපි හිතුමනාපේ අරගෙන නන්නේ මේ අංකේ. අපිට මැෂින් එකෙන් එන අංකේ තමයි මේ. එතකොට අපි ඉඳ ගන්න ඕන ඒ නම්බර් එක තියෙන ටේබල් එකෙන් තමයි. එතකොට අපි පේ කරනකොට මේ නම්බර් එකේ මේ චිට් එකේ තියෙන බාකෝඩ් එක මැෂින් එකට ඇල්ලුවාම අපේ ගණන වැටෙනවා. ඒ ගාන තමයි අපිට ගෙවන්න ඕන. විශේෂයෙන් කියන්න ඕන දෙයක්. ඔයාලා කවුරු වුණත් ජපානයේ ඉන්න හිතාගෙන ඉන්නවා නම් ආවොත් හරි මේ වගේ තැනකට නම් අනිවාර්යෙන්ම එන්න. හේතුව මොකද මේවා ඉතින් ජපානයේට මාවෙනික වෙච්ච ඒවානේ. මොකද මෙතන තියෙන සුෂිනේ. නමම බලන්නකෝ. හාමා සුෂි. ඉතින් මේ වගේ තැනකට ඇවිත් යන්න අමතක කරන්න එපා. මේ වගේ තැනකට ආවහම ළමයි ඔක්කොම කරගන්න තියෙන්නේ තනියෙන් තමයි. මොකද කෑම ඕඩර් කරන්න තියෙන්නේ ටැබ් එකෙන්. ටැබ් එකේ කෑම වල පින්තූරය යටින් ගණන්නුත් තියෙනවා. එතකොට කෑම ඒ විදියට ඕඩර් කරලා මේකට ගෙවන්න තියෙන්නේ මැෂින් එකකින්. ඉතින් හරිම පහසුයි. මේ තියෙන්නේ අපි ඩෙසර්ට් එකට ගත්ත ඒවා. මේක මොම්බුරන් කියලා ඩෙසර්ට් එකක්. ඒ වගේම තමයි මේක ක්‍රේප් කේක් එකක්. එතකොට මේ අරගෙන තියෙන හොට් ඩ්‍රින්ක්ස්, මේක මච්චා ලතේ, මේක කැෆේ රතේ එකක්. ඔන්න ඉතින් කාලා බීලා ඉවර වෙලා ගෙවන්නයි ආවේ. ගෙවන්න තියෙන්නේ අපේ ටේබල් නම්බර් එකේ රිසිට් එක තියෙනවනේ. ඒකේ යටින් තියෙන බාකෝඩ් එක ස්කෑන් කරාම අපේ ගාන වැටෙනවා. ඉතින් ඒ ගානට ගෙවලා යන්නයි තියෙන්නේ. අදට මගේ වීඩියෝ එක ඉවරයි. අපි ඉතින් මේ ගෙදර යන ගම
හැමෝම පරිස්සමෙන් ඉන්න ඕන. ගිහින් එන්නම්.